ලංකාවේ ඉඳලා ලහිලහි මෙහෙට එන ඔයාලට ලංකාවේ ඉඳලා මෙහෙට ආවට සතුට හම්බ වෙනවද? මෙහි ඉන්න කට්ටිය සතුට අත්පත් කරගත්ත විදිහට ඔයාලට සතුට අත්පත් කරගන්න හැකියාවක් තියනවද? ඔය වගේ දේවල් ගොඩාක් එක්ක මිනිස්සු හැලහැප්පීම් එක්ක අවුරුද්දක් දෙකක් ගත වෙනවා. ඉතින් ওই පළවෙනි අවුරුද්ද දෙකේ නම් කොහොමටත් අපි බලාපොරොත්තු වෙන සතුට නම් හම්බෙන්නේ නැහැ. ලෝකේ සතුටින් ඉන්න රට විදිහට ෆින්ලන්තය හඳුන්වන නිසා සහ ලෝකේ හොඳම අධ්‍යාපනය මේ ෆින්ලන්තයේ තියෙනවා කියලා අපිට අත්දකින්න පුළුවන් නිසා ඒ සඳහා සහයෝගයක් දෙන්න පුළුවන්ද කියලා අහපුවම යාලා ඔයාලට අවශ්‍ය සහයෝගිතාවය දක්වන්න ඉදිරිපත් වෙනවා. ළමයින්ගේ ඇඳුම් පැළඳුම් බෙහෙත් අඩුම තරම යාට මොනවද කරන්න බෑ නම් ගයිඩන්ස් එකක් හරි දෙනවා මෙහෙම කරගන්න කියලා. ඒකටම අඩුම තරම එකක් හරි සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකක් තියෙනවාමයි ඒකේ ගෙදරකට આવුත් සියලුම දේවල් ගන්න පුළුවන්. ඒ කියන තරම් මුදලක් ඔයාලට ගන්න තියෙන වාතාවරණය highly skilled job එකකින් ඇරෙන්න හරි අඩුයි. අනිවාර්යෙන් 130ක් විතර ඔයාලගෙන් කැපෙනවා. යුරෝ 4000ක් 5000ක් විතර පඩියක් ගන්නකොට එයාගේ අතට එන්නේ යුරෝ 3000ක් 3500ක් විතර වගේ. දකුණු කොරියාවට ගියාම, ජපානයට ගියාම, අරාබියට ගියාම වගේ රැකියාවකට ගියාම ඉන්නත් දීලා කන්නත් දීලා පඩිය දුන්නාම පඩියේ අඩුම තරමේ 180ක් විතරවත් ලංකාවට දාන්න පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙම වෙන්නේ නැහැ. එකම ප්‍රශ්න තමයි මෙයාලා ටිකක් isolated රිසර්ව් ජාතියක්. මෙයාලා වැඩි කැමති නැහැ තමන්ගේ සෝෂල් ස්පේස් එකට තමන්ගේ පුද්ගලික තත්ත්වය ඇතුළට තව කෙනෙක්ව ඔබ්බවා ගන්න. ළමයෙකුට පාරේ යන්න පුළුවන් රෑ 12ට වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ නිදහස කියන එක පිටිපස්සේ තියෙන විශ්වාසය සහ ආරක්ෂාව කියන දෙකත් රැඳිලා තියෙනවා. work life balance එක මේ රටේ තියෙනවා. තරෙන් 3ක් විතරම පාරේනේ. ඉතින් මේ මිනිස්සු නිදා ගන්න විතරයි ගෙදරට එන්නේ. ඒක හරි දුක්ඛිත තත්ත්වයක්. ලංකාව වගේ රටක අවුරුදු ගණන් ජොබ් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. අඩුම තරම යාළුවෙකුටවත් කියන්න බෑ මචං එන්න මම උඹට ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා. මොකද තමන්ගේ රස්සාවත් පරිස්සම් කරගන්න අමාරු තත්ත්වයක ඉන්නේ. ආයු බොහෝ වෙන්න හැමෝටම. ඔන්න සීතල පටන් ගත්තා. ඊයේ දවසේ ඒ කියන්නේ 2025 මේ ඔක්තෝබර් අද 17 වෙනිදා ඊයේ 16 වෙනිදා උතුරට හිම වැටලා තියෙනවා සෙන්ටිමීටර් 7ක් විතර වගේ වෙන්නේ. උතුර ලැප්ලෑන්ඩ් පැත්තට හිම වැටෙන්න පටන් ගත්තාම කෙමෙන් තව ටික දවසකින් මැප් එකේ පල්ලෙහාට හිමීට හිම වැටෙන්න පටන් ගන්නවා. බොහොම ළඟදී මිටත් හිම වැටේවි. අද උදේ නැගිටිනකොට -2යි දැන් නම් සෙල්සියස් 1ට වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ෆින්ලන්තයේ සීතල පටන් ගත්තා. මම මහේෂ් ෆින්ලන්තයේ ඉඳලා අද බලමු සීතල ෆින්ලන්තයට එන ඔයාලට මේ ෆින්ලන්තයේ තියෙන සතුට හම්බ වෙනවද නැද්ද කියලා අද දවසේ කතා කරනවා. ෆින්ලන්තයේ සතුටින් ඉන්න මේ ෆින්ලන්තයේ සතුටට හේතු වෙච්ච කරුණු මොනවද? ඒ ෆින්ලන්තයට එන ඔයාලටත් ඒ සතුට හම්බ වෙනවද කියලා. දැන්දලා ඉන්න වීඩියෝ කිවරනක. කතා කර ඉස්සරහට යනකොට පේන්නම් කහ පාට පළසක් මතින් තමයි මම ඇවිදගෙන යන්නේ. පහුගිය සරත් සමේ මේ ඉවර වෙගෙන යන සරත් සමේ කහ පාටින් වර්ණය වෙනස් කරපු මේපල් ගස්වල කොළ වැටලා හරිම ලස්සනයි ඉතින්. දැන් ඒ ලස්සන මකාගෙන සුදු පාට හිම තුහින වැටිලා මේ පොළොව හිමෙන් වැහිලා යන්න වැඩි ඈතක් වෙන එකක් නැහැ. ඉතින් ලංකාවෙන් සතුට සොයාගෙන මෙහෙන ඔයාලා ගොඩක් වෙලාවට ෆින්ලන්තය තෝරගන්නවා කියලා මට හිතෙන්නේ. ලෝකේ සතුටින් ඉන්න රට විදිහට ෆින්ලන්තය හඳුන්වන නිසා සහ ලෝකේ හොඳම අධ්‍යාපනය මේ ෆින්ලන්තයේ තියෙනවා කියලා අපිට අත්දකින්න පුළුවන් නිසා. සහ ඒ ගැන තොරතුරු ඕන තරම් වලට සෝෂල් මීඩියා වලින් වුණත් නෙට් එකේ වුණත් දකින්න තියෙන නිසා. ඉතින් මෙයාලා මේ ලෝකේ සතුටින් ඉන්න තැනට ඇවිල්ලා තියෙන්නේ සමාජ සහයෝගීතාවය, මිනිසුන්ට තියෙන නිදහස, ඒත් එක්කම මෙයාලා මේ තියලා සෝෂල් බෙනිෆිට්ස් ටික මිනිසුන්ට රජයෙන් ලබා දෙන දේවල්, ඒත් එක්කම මේ අනුස්සයක දළදේශීය ආදායම, ඒත් එක්කම මෙයාලගේ තියෙන සෞඛ්‍ය සම්පන්නභාවය, ඒ සෞඛ්‍ය සම්පන්නභාවයට හේතු වෙච්ච කරුණු සහ මේ සෞඛ්‍ය ක්‍රියාපිළිවෙත් මෙයාලා අනුගමනය කරන ඔය විදිහට කරුණු 8ක් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා තමයි මෙයාලා ලෝකේ හොඳම සතුටින් ඉන්න රට බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ යනකම් පාරමාරු වෙන තිබ්බ එකයි පොඩ්ඩක් බැලුවේ. ඇත්තටම මේ පාරමාරු වෙනකොට බලන්න අවශ්‍යතාවයක් නැහැ. අපි පාරමාරු වෙනවා කියලා තේරෙනොත් වාහනේ ඉබේම නවත්ත ගන්නවා. පළවෙනිම කාරණේ තමයි මෙයාලා ලෝකේ සතුටින් ඉන්න රට බවට හේතු වෙලා තියෙන සමාජ සහයෝගීතාවය. ඒ කියන්නේ මෙයාලා මිනිස්සු වෙනුවෙන්
දීලා තියෙන සෝෂල් සපෝට් එක සෝෂල් බෙනිෆිට් එක සහ මෙයාලා රට ඇතුලේ එකිනෙකා මගින් එකිනෙකාට උදව් කරගන්න හැදිලා තියෙන සංස්කෘතිය. මේක වෙනම කල්චර් එකක්. ඉතින් මේ වෙනම කල්චර් එක තුල අපිට මේ රට ඇතුළට ආපුහම දකින්න හම් වෙනවා විශේෂයෙන්ම අලුතෙන් මේකට අත්දකින්න හම් වෙනවා සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් කියන කන්සෙප්ට් එක. එතකොට ඒකේ තියෙන පාවිච්චි කරපු බඩු අඩු මුදලට මිලදී ගැනීම හැකියාව. ඉස්සෙල්ලාම කෙනෙක් මේ රටට ඇවිල්ලා මේ රට සෙවයි වෙන්න මුල් කාලේ මුල් අඩි තාලම දාගන්න ඒක හරීම උදව්වක් වෙන සෙකන්ඩ් හෑන්ඩ් කියන කල්චර් එක. ඒ වගේ හැම නගරයකටම අඩුම තරමේ එකක් හරි සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් එකක් තියෙනවාමයි. ඒකේ ගෙදරකට આવුත් සියලුම දේවල් ගන්න පුළුවන්. ඊට අමතරව මම තවත් දැක්ක දෙයක් තමයි ළමුන් වෙනේ ඔයාලා එනකොට ළමයින්ට හෝප් වගේ සෝෂල් බෙනිෆිට් වලට ළමයින් සඳහාම වෙන් වෙන ආයතන තියෙනවා. එයාලා ඊට අමතර දේවලුත් කරනවා. නමුත් විශේෂයෙන් මම ළමයි වෙනුවෙන් ඒක කරනවා කියලා දැක්කා. ඔයාලට තියෙන අවශ්‍යතාවයන් එයාලට ඊමේල් කරපුවාම අපි මේ වගේ තත්ත්වයක ඉන්න කට්ටියක්. ඉතින් අපිට මේ අවශ්‍යතාවයන් මූලිකව තියෙනවා. ඒ සඳහා සහයෝගයක් දෙන්න පුළුවන්ද කියලා අහපුවම එයාලා ඔයාලට අවශ්‍ය සහයෝගිතාවය දක්වන්න ඉදිරිපත් වෙනවා. ළමයින්ගේ ඇඳුම් පැළඳුම් බෙහෙත් අඩුම තරම යාට මොනවද කරන්න බෑ නම් ගයිඩන්ස් එකක් හරි දෙනවා මෙහෙම කරගන්න කියලා. ඉතින් ඒ වගේ උදව් මේ රට තුල තියෙනවා. ඒක අපිට විතරක් නෙමෙයි මේ රට තුල ඉන්න මිනිස්සුන්ටත් ඒ විදිහමයි. සෙකන්ඩ් හෑන්ඩ් කියන එක ගොඩක් වෙලාවට මදිපුංචිකමක් වගේ කියලා අපිට හිතුණට මේක මෙහි හැදිලා තියෙන එකිනෙකාට උදව් කරගැනීමේ සංස්කෘතියක්. අපි කට්ටිය ඒක අවභාවිතා කරනවා සමහර වෙලාවට සෙකන්ඩ් හෑන්ඩ් ෂොප් වලින් බඩු ගෙනල්ලා හෝ නිකන් හම්බෙන සයිට් වලින් බඩු අරගෙන ඒව නැවත විකුණනවා. ඉතින් එතකොට ඒක සම්පූර්ණයෙන්ම මෙහි තියෙන මේ සංස්කෘතිය මේ සහයෝගීතාවය උල්ලංඝනය කර ගැනීමක්. ඉතින් ඒවා අපි අවබෝධයෙන් හදාගන්න ඕන දේවල්. ඒවා දැනුම් තේරුම් ගතු හදාගන්න ඕන දේවල්. ඊළඟට නිදහස කියන එක. නිදහස කියන එකේදී අපි යුද්ධයකින් අත්පත් කරගැනීමේ නිදහස විතරක් නෙමෙයි මිනිස්සෙගේ නිදහස කියලා කියන්නේ. එතකොට මේ මිනිස්සයාට කැමති දේශපාලනයක් තීරණය කිරීම, ඒ මිනිස්සයාට කැමති රැකියාවක් තීරණය කිරීම, ඒ මිනිස්සයාට අවශ්‍ය කැමති ආකාරයේ අධ්‍යාපන රටාවක් තෝරා ගැනීම, Tamanට අවශ්‍ය වෙනම ශාස්ත්‍රයක් තුල අධ්‍යාපනය හැදෑරීම, Tamanට ඒ ශාස්ත්‍රය හරියන්නේ නැත්නම් ඒ ශාස්ත්‍රයෙන් පිටපැනලා වෙන ශාස්ත්‍රයක් නැවත පටන් ගැනීමේ හැකියාව, ජීවිතය අවුරුදු 30දී හරි 40දී හරි වුණා Tamanට අවශ්‍ය ශාස්ත්‍රය වෙනස් කිරීමේ හැකියාව, ඒත් එක්කම Tamanට කැමති විදිහට විවාහයක් කර ගැනීම, අවිවාහක වීම, ඩිවෝස් කීම උනත් මේ මිනිස්සු එකට ජීවත් වීම, එකට ජීවත් නොවීම කියන මේ එකිනෙකින් විවිධාකාර ශාස්ත්‍රයන් තුල Tamanට තනි පුද්ගලයෙක් විදිහට තීරණයක් ගැනීමට සැරිසැරීමට මේ ලෝකේ පාවිච්චි කරන්න ඇවිදින්න යන්න එන්න ඔය ඕන දෙයකට Tamanට නිදහස කියන එක මිනිස්සයාට දීලා තියෙනවා. ඒක පිටිපස්සේ තියෙන තව දෙයක් තමයි නිදහසත් එක්ක විශ්වාසය කියන එක ගොඩ නැගිලා තියෙනවා. ළමයෙකුට පාරේ යන්න පුළුවන් රෑ 12ට වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ නිදහස කියන එක පිටිපස්සේ තියෙන විශ්වාසය සහ ආරක්ෂාව කියන දෙකත් රැඳිලා තියෙනවා. ඉතින් සෝෂල් සිකියුරිටි එකත් ඒ පැත්තෙනුත් තියෙනවා. ඒක බිල්ඩ් අප් වෙනවා මේ රට ඇතුළු මිනිස්සුන්ගේ තියෙන හැදියාවත් එක්ක. ඊළඟට මේ කියන අනිත් කරුණ තමයි පරිත්‍යාගශීලී භාවය. මේ රට තුළ පරිත්‍යාගශීලී භාවය කියන එක මේ ඔයාලට ආපුවම අත්දකින්න පුළුවන්. මේක අපේ කට්ටියට විවිධ විදිහට බලපාන. මේක රටේ රට ඇතුළේ ඉන්න ෆින්ලන්ත ජාතිකයන් අතරේ බහුලයි. නමුත් ඒක විදේශිකයෝ මේ රටට ආවට පස්සේ ඒක යම් තාක් දුරකට වෙනස් වෙනවා. නමුත් ඔයාලට අත්දැකීමක් නැති නිසා මෙහි ඉන්න කට්ටියට අත්දැකීම් තියෙන නිසා ළඟින් ආශ්‍රය කරන්න කවුරු හරි හම්බ වුණොතින් ෆින්ලන්ත ජාතිකයන් හම්බ වුණොතින් කතා බහ කරනවා නම් ඇසුරු කරනවා නම් ඔයාලට තේරෙයි යාලා හරි පරිත්‍යාගශීලී මිනිස්සු බව. එකම ප්‍රශ්න තමයි මෙයාලා ටිකක් අයිසොලේටඩ් රිසර්ව් ජාතියක්. මෙයාලා වැඩි කැමති නෑ තමන්ගේ සෝෂල් ස්පේස් එකට තමන්ගේ පුද්ගලික තත්ත්වය ඇතුළට තව කෙනෙක්ව ඔබ්බවා ගන්න, තව කෙනෙක්ව තමන්ගේ පුද්ගලික අවකාශය තුළට ඇතුළු කරගන්නවා කියන එක බොහොම කලාතුරකින් බොහොම සීරුවෙන් සිද්ධ වෙන දෙයක්. ඒකට ටික කාලයක් ගත වෙනවා. ඊට පස්සේ ඔයාලට තේරෙනවා මේ සංස්කෘතිය ඇතුලේ පරිත්‍යාගශීලී භාවය කියන එක උපරිමයටම තියෙන දෙයක්. මෙහි තියෙන රොස්කලාව කියලා සයිට් එකක්. ඒකෙන් කරන්නේ ගොඩක් වෙලාට පාවිච්චි කරපු උපකරණ නිකන් ඒ ප්‍රදේශයට අදාළ අනිකුත් මිනිසුන් අතරේ බෙදලා දෙන එක. ඉතින් ඒ වගේ දේවල් එයාලා නිර්මාණය කරගෙන තියෙන්නේ එකිනෙකා අතර පරිත්‍යාගශීලීත්වය තවදුරටත් වැඩි දියුණු කර ගැනීම සඳහා. රෙදි ටික හේදෙන්න දැම්මා.
මම ඉතින් ආවා එතකන් තාම ඉවර නැත පොඩි වෙලාවක් තියෙනවා. ඉතින් මට හිතුණා මෙතනට ඇවිල්ලා කතා කරන්න මේ වැඩේ වෙනකම් මට ඉතින් කාලෙත් ඉතුරු වෙන එතකොට. ඉතින් අපි කතා කරේ පරිත්‍යාගශීලී එහෙම නැත්නම් ත්‍යාගශීලී භාවය මේ මිනිස්සුන්ගේ තියෙන. අපිට ඒක නොදැනෙන්න හේතුව තමයි අපි මේ මිනිස්සු නෙමෙයි විදේශිකයෝ. අපි ආවට පස්සේ එයාලා අපි ගැන සැලකිල්ලක් ඇත්තටම නැහැ. සමහර කට්ටිය ඉන්නවා සමහර ජෙනරේෂන්ස් වල විදේශිකයන්ට අකමැති රේසිසම් තියෙනවා. ඒ නෑ කියන්න බෑ. එහෙම නෑ කියනවා නම් එයා ෆිනිෂ් ජාතිකයන් බහුලව ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි. සීමිත කොටසක් එක්ක ජීවත් වෙන කෙනෙක්. හැබැයි ඉතින් එහෙම බහුලව මිනිස්සු ආශ්‍රය කිරීමේ උවමනාවකුත් නැහැ. අපිට ඊළඟ කරුණු විදිහට දකින්න තියෙනවා ඒක පුද්ගල දල ජාතික ආදායම. ඒ මූලික අවශ්‍යතාවයන් සියල්ල ඉටු කර ගැනීමට එයාට හම් වෙන ආදායම ඇතිද කියන දේවල් එක තමයි මේක ඩිපෙන්ඩ් වෙන්නේ. ඇත්තටම මෙහේ නම් සාමාන්‍ය ඇවරේජ් ගත්තොත් යුරෝ 4000ක වගේ ඇවරේජ් එකක් තමයි තියෙන මිනිස්සුන්ගේ ආදායම විදිහට. නමුත් ඔයාලට මෙහි ආපුවම අත්දකින්න හම්බෙයි ඒ කියන තරම් මුදලක් ඔයාලට ගන්න තියෙන වාතාවරණය highly skilled job එකකින් ඇරෙන්න හරි අඩුයි. මොකද උදාහරණයකට කිව්වොත් එහෙම මම පෙර වීඩියෝ එකක් මේවා කිව්වා යූරෝ 2000ක් අතට ගත්තොත් ඔයාගේ අතට එන්නේ යූරෝ 1600ක් විතර වගේ. මොකද අනිවාර්යෙන් 130ක් විතර ඔයාලගෙන් කැපෙනවා. ඒ කැපෙන්නේ පෙන්ෂන් එකට, තවත් හෙල්ත් බෙනිෆිට්ස් වලට, ඊට පස්සේ ටැක්ස් වලට. ඉතින් මේ ඔක්කොම කැපිලා පඩිය අතට එනකොට 130ක් 40ක් අතර ප්‍රමාණයක් පඩියෙන් කැපිලා අතට එන්නේ. සමහර කෙනෙක් යූරෝ 4000ක් 5000ක් විතර පඩියක් ගන්නකොට එයාගේ අතට එන්නේ යූරෝ 3000ක් 3500ක් විතර වගේ. මේක මිනිස්සු තේරුම් නොගන්න දෙයක් මෙහෙට එනකොට. සම්මන මුදලේ 90ක් විතරම මෙහෙට වියදම් වෙනවා. මෙහි මූලික අවශ්‍යතාවයන් රැක ගන්න. ඉතින් මම මේ ඒක පුද්ගල දල ජාතික ආදායම ගැන කතා කරපු වෙලාවේ මේකත් පොඩ්ඩක් කිව්වේ. මේක ඊටාම වැදගත් වෙනවා මෙහෙට එන මිනිස්සුන්ට. මොකද හේතුව එයාලා හිතාගෙන අර දකුණු කොරියාවට ගියාම, ජපානයට ගියාම, අරාබියට ගියාම වගේ රැකියාවකට ගියාම ඉන්නත් දීලා කන්නත් දීලා පඩිය දුන්නාම පඩියේ අඩුම තරමේ 180ක් විතරවත් ලංකාවට දාන්න පුළුවන් කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙම වෙන්නේ නැහැ. මෙහි වියදමටම 180ක් විතර යනවා. ඒකෙන් බොහොම පොඩි මුදලක් තමයි අත ඉතිරි විදිහට අපිට ඉතුරු වෙන්නේ විදේශිකයෝ විදිහට. ඉතින් මේ රට තුල ඒක පුද්ගල දල ජාතික ආදායම යාලට ඇති වුණාට අපි විදේශිකයෝ විදිහට ආවොත් ඒක වාතාවරණය සම්පූර්ණ වෙනස්. මම මේ කතා කරන සබ්ජෙක්ට් එක වෙනස් නිසා ලෝකේ හැපියස්ට් මිනිස්සු විදිහ ලෝකේ සතුටින් ඉන්න දර්ශකයට මෙයාලා ඇතුළත් උනේ මේ හේතු විදිහට කියන ගාව මම අරකට පොඩ්ඩක් කිව්වේ ඔයාලට අවබෝධයක් ගන්න. ඉතින් ඒක පුද්ගල දල ජාතික ආදායම මේ මිනිස්සුන්ට හොඳටම ඇති කාලා බිල ඇදලා ජීවත් වෙන සතුටින් ඉන්න. සහ තව දෙයක් තියෙනවා ඕක ඇතුළට මේකතු කරන්න. මෙයාලම එක සැරේකුත් කිව්වනේ අර කලින් වීඩියෝ එක මෙයාලා හරි සරලයි කියලා. මෙයාලට A to B යන වාහනයක් තිබ්බනම් ඇති. ඒත් එක්කම මෙයාලට එදින කන රටාවක්, කෑම්බීම ගන්න රටාවක් තියෙනවා. ඒ රටාවට සහ තමන්ට ඉන්හිටින්න අවකාශය තියෙන ඊට ප්‍රස්තාවය ඇති වෙන පරිදි බොහොම සීමිත අවශ්‍යතාවයන් තියෙන නිවසක් තිබ්බම ජීවත් වෙන්න හොඳටම ඇති. ඉතින් මේ සරල අවශ්‍යතාවයන් ටිකත් එක්ක මෙයාලගේ පුරුදුත් එක්ක මෙයාලා ලොකු ටාගට්ස් ජීවිතවල මම දැක්කේ නැහැ. ඒ කියන්නේ යම් කිසි තැනකදී මෙයාලා නතර වෙනවා හැම කෙනාම වගේ. යම් කිසි තැනකදී රයිට් මේක තමයි මගේ ජීවිත රටාව ගත කරන විදිහ කියලා නතර වෙනවා. මොකද අපි මම දැකලා නැහැ ලංකාවේදී කවදාවත් යම් මට්ටමකදී අපි නතර වෙනවා. අපිට 40000ක වඩියක් තිබ්බොත් අපි ලක්ෂයකට යනවා. ඒ ලක්ෂ එන්නත් කලින් අපි කාර් එකකට හරි වෑන් එකක මේ බයික් එකකට හරි සල්ලි වියදම් කරනවා, නිවසක් කුලියට ගන්නවා, ඊට වැඩි දේවල් ටීවී ෆ්‍රිජ් අනම් මනම් ගෙදරට ගෙනලා දා ගන්නවා. ඒකලා පඩිය බලාගෙන අපි ණය වෙන රටක්. නමුත් මෙහි ඒක නෑ. මේකේ සම්පූර්ණයෙන් වෙනස්. නමුත් එක පැත්තකින් අපි වැරදි හොඳටම දියුණු වෙච්ච රටකුත් සහ තුන්වෙනි ලෝකේ රටක් සංසන්දනය කිරීම. නමුත් යථාර්ථය මේකයි කියලා අවබෝධයක් ගන්න. තවත් කාරණයක් තමයි අපිට කතා කරන්න පුළුවන් මේ අවස්ථාවේදී මේ දූෂණය කියන එක අඩුයි කියලා. මේ රටේ දූෂණය පිළිබඳ තියෙන සංජානනය අඩුයි කියන එක අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. මේකට තවත් තියෙන කරුණක් විදිහට මේ ලෝකේ සතුටින් ඉන්න රට විදිහට මෙයාලා තේරීපත් වෙන්න සැදුන කරුණක් විදිහට. මොකද හේතුව මම පෙර කී පරිදිම ඕන ළමයෙකුට, පොඩි ළමයෙකුට, ගෑනු ළමයෙකුට රෑ 12ට එකට උනත් කට්ට කලුරුනේ තට්ට තනියම එන්න පුළුවන් රටක් මේක. ඒක ගැන දෙසේලක් හිතන්න දෙයක් නැහැ. මෙහි එන ගොඩක් කට්ටියත් අපෙන් අහන ළමයින්ගේ ආරක්ෂාව කොහොමද? ඒකයක නැත්නම් ළමයා කොහොමද තනියම ගෙදර ඉන්නේ? ඒ වගේ දේවල් අහන. මොකද හේතුව ඉස්කෝලේ යන කාලෙදි ගොඩක් වෙලාට එයාට ඩේකයා හම්බෙන්නේ නැහැ. එක වසරේ ඉඳලා යන්න පටන් ගත්තාම එයාට දිවාසුරක මධ්‍යස්ථාන හම්බෙන්නේ නැහැ. බොහොම මම දැකලා තියෙනවා සිටිස් වල ආසන්නයේ බොහොම දිවාසුරක මධ්‍යස්ථාන තියෙන තැන් තියෙනවා.
නමුත් බහුතරයක් නැහැ. සාමාන්‍යයෙන් දවල් 12 හැන්දෑව 3 වගේ බොහොම සීමිත අවකාශයක් තුළ ඉස්කෝලවල ඔපරේට් වෙන වෙලාවල් තියෙනවා. ඉතින් අනිත් පැය කීපේ ළමයා ගෙදර ඉන්නවා. ඒතකොට ගෙදර ඉඳලා ඉස්කෝලේට යන්නේ තනියම, ඉස්කෝලේ ඉඳලා ගෙදරට එන්නේ තනියම. ඒක මෙහි සංස්කෘතියක්. මේක පටලව ගන්න එපා. මේක මම දැකලා තියෙනවා ස්විට්සර්ලන්ඩ් වලත්. ළමයා තනියම ඉස්කෝලේට යෑම, තනියම ගෙදර ඒම මෙහි සංස්කෘතියක්. ඒකට කවුරු හරි අවහිරතාවයක් කරනවා නම් අන්න එතෙන්දී වටපිටාවේ ඉන්න මිනිස්සු සැලකිලිමත් වෙනවා. ඇයි අර ළමයා ගාවට කට්ටිය එයාට කතා කරන්න යන්නේ? මොකටද එයාට කතා කරන්නේ? අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මොකද ළමයෙක් තනියම ගියා කියලා මෙහි ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට අලුත් වුණාට, අමුතු වුණාට මෙහි කල්චර් එකට අමුතු නැහැ. මෙහි කල්චර් එක හැදිලා තියෙන්නේ ඒ විදිහටදී ඒකේ ආරක්ෂණයේ එක ප්‍රතිඵලයක්. ඉතින් එතකොට මෙයාලා රජයේ කෙරෙහි විශ්වාසයක් තියෙනවා, පොලිසිය කෙරෙහි විශ්වාසයක් තියෙනවා. නීතියට හරි බයයි, නීතියට හරි ලැබි. ඉතින් ඒවත් එක්ක තමයි මේ රට තුල ආරක්ෂාව කියන එක ওই විදිය ওই තරම් දුරක උසස් ලෙවල් එකකට ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් දියුණු වෙච්ච රටක් විදිහට නීතිය, සාමය, ආරක්ෂාව කියන එක හැම වෙලෙම රට තුල ගැබ් වෙලා තියෙනවා. තව සෞඛ්‍ය පැත්තෙන් ගත්තහම මෙහි අය ගොඩක් සෞඛ්‍ය සම්පන්නයි. අපි වගේ බත් බුසලක් විතර උදේ පාන්දර කන්නේ නැහැ. මෙහි ආහාර වේල් 5ක් තියෙනවා. ආහාර වේල් අවස්ථා 5කදී ආහාර ගන්නවා. නමුත් අපි වගේ මෙතනට හිර වෙන්න, උස්ම ගන්න බැරි වෙන්න බත් කන්නේ නැහැ. අපි කනවා තමයි. මෙයාලා ගොඩක් වෙලාවට සැලඩ් එකක්, මාස් පිටතර වගේ දේවල් බොහොම අර ඇඟට පහසු, ප්‍රෝටීන් වැඩි දේවල් ආහාරයට ගන්නවා. තරබාරු මිනිස්සු නැතුව නෙමෙයි ඉන්නවා, බොහොම අතලොස්සක්. නිතරම ක්‍රීඩා කරනවා, ඇවිදිනවා. තමන්ගේ සුරසතුන් අරගෙන ඇවිදින්න යනවා. බල්ලෝ ඉන්නවා ගොඩක් වෙලාවට. තම ගෙදරක මගේ බල්ලෙක් ඉන්නවා. එයාව ගේ ඇතුලේ හැදින්නේ. එයාව අරගෙන නිතරම උදේට ඇවිදින්න යනවා, හවසට ඇවිදින්න යනවා. සමහර කට්ටිය දවල්ටත් ඇවිදින්න යනවා. සෞඛ්‍ය සම්පන්නව කොච්චර කාලයක් මේ මිනිස්සු ජීවත් වෙනවද කියන එකත් එක්කත් මේ රට සතුටින් ඉන්න රට කියන දර්ශකයට යන්න, තැනට යන්න හේතු වෙච්ච කරුණක් වෙනවා. ඉතින් මිනිස්සුන්ගේ ආහාර රටාවල්, ව්‍යායාම කිරීම, ඒ මිනිස්සුගේ එදිනෙදා මේ චර්යා රටාවන් හැසිරෙන විදිහ, එයාලට කන්න තියෙන ආහාර වර්ග, ගන්න ආහාර වර්ග, ඒ ආහාර වලට තියෙන ක්වොලිටි එක සහ සෞඛ්‍ය සම්පන්න එළවලු පළතුරු මෙහි මිනිස්සු ගන්න එකම එයාලගේ ජීවිත කාලය වැඩි වෙන්න, ලෙඩ අඩු වෙන්න, වැඩි කාලයක් ජීවත් වෙන්න හේතුන. සාමාන්‍යයෙන් මම දන්න විදිහෙන් නම් අවුරුදු 90ක් 100ක් දැනටත් මෙහි මිනිස්සු ජීවත් වෙනවා. ඊළඟ කාරණා තමයි work life balance එක. මෙහි මිනිස්සු ගොඩක් වෙලාවට අපි හිතමු උදේ 8ට ගිහිල්ලා හැන්දෑව 3ට එනවා කියලා. ඉතින් එතනින් තමන්ගේ වැඩ කරන්න තියෙන රටාව එතනින් ඉවර වෙනවා. හරි? වැඩ කරන කාලය එතනින් ඉවරයි. අපි ලැප්ටොප් එක උස්සගෙන ගෙදරත් එනවනේ. ගෙදර ඇවිල්ලත් කැම මේසේ ලැප් එක තියාගෙන වැඩ කරනවනේ. අපිට ගෙදර ගිහිල්ලත් කරන්න වැඩ තියෙනවා. මම සේල්ස් මැනේජර් කෙනෙක් විදිහට වැඩ කරන කාලේ මට මතකයි මට කෝල්ස් එනවා කියන එක නිමක් නැහැ. රෑ 8ටත් කෝල්ස් එනවා. රෑ 9ටත් කෝල්ස් එනවා. සමහර වෙලාවට පාන්දර 5ට විතරත් කෝල්ස් එන අවස්ථාවල් තියෙනවා. මොකද මම වැඩ කරපු සෙක්ටර් එකේ හැටියට. work life balance එක කියන එක අපිට ලංකාවේදී ගොඩක් අඩුයි. නමුත් මෙහි මිනිස්සු වැඩ ගෙදර අරන් ඉන්නේ නැහැ. යාලා වැඩ කරොත් වැඩ කරන තැන තියලා එනවා. ඉතින් යාලට නිදහස තියෙනවා තමන්ගේ ජීවිතේ. සාමාන්‍ය ජීවිතය සමගින් රැකියා ජීවිතේ පටලවා ගන්න නැතුව ජීවත් වෙන්න. ඉතින් ඒ work life balance එක මේ රටේ තියෙනවා. නිදහස් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට එයාලා රැකියාව කරන වෙලාවට හා සාපේක්ෂව වෙලාවක් සහ ඊට වැඩි වෙලාවක් ගොඩක් වෙලාවට ගෙදර කට්ටියත් එක්ක ගත කරනවා. ඉතින් ඒ රටාවට මෙයාලා පුරුදු වෙලා තියෙන තමන්ට අදාළ වැඩේ ඇරෙන්න වෙන කිසි දෙයක් කරන්නේ නැහැ. ඉතින් work life balance එක කියන එක උපරිමයට මේ රට ඇතුලේ තියෙනවා. නිකමට හිතන්නකෝ රජයේ රස්සාවක් කරන්න ට්‍රේන් එක කොළඹට එන මිනිස්සු විඳින දුකක්. උදේ පාන්දර 5ට විතර නැගිටලා ගෙවල් වලින් ඇවිල්ලා ට්‍රේන් එකේ සමහරලාට කොළඹට ඇවිල්ලා එහෙම නැත්නම් වෙනම නගරයකට ගිහිල්ලා එයාලා මේ හැන්දෑවේ 5ට ආපහු වැඩ ඇරිලා ට්‍රේන් එකේ ගිහලා ගෙවල් වලට යනකොට 8 විතර වෙනවනේ. බලන්නකෝ මේ මිනිස්සයාගේ ජීවිතේ දවසකට 4න් 3ක් විතරම පාරෙන්නේ. ඉතින් මේ මිනිස්සයා නිදාගන්න විතරයි ගෙදරට එන්නේ. ඒක හරි දුක්ඛිත තත්ත්වයක් ලංකාව වගේ රටක. ඉතින් මම අර පෙර කී පරිදිම මේ තුන්වෙනි ලෝකේ රටක් සහ දියුණු වෙච්ච රටක් ගැන කම්පෙයාර් කරන එක වැරදි. නමුත් අපිට අත්දලා තියෙන ඉරණම මේ විදිහයි කියලා
තම මම මේ පොඩි අවබෝධයක් ඔයාලට දෙන්නේ. ඉතින් මෙයාලා ලෝකේ සතුටින් ඉන්න රට බාටපත් වෙනකොට ඔය කියන නිර්දේශයන් ඔය කියන කරුණු මිනිස්සුන්ට ළඟා කර ගැනීමට දීලා තියෙනවා, අවස්ථාව දීලා තියෙනවා. ඒකෙන් තමයි යාලා ලෝකේ සතුටින් ඉන්න රට බාටපත් වෙලා තියෙන්නේ. ලෙනින් ගමන් කොපි එකකුත් අරගෙන ආව ඔයාලත් එක්ක කතා කරන්න ඊටු ටික. එතකොට අපි කතා කරා work life balance එක ගැන, නිදහස ගැන, ආරක්ෂාව ගැන, එතකොට ඒක පුද්ගල දල ජාතික ආදායම ගැන, එතකොට මෙයාලගේ ආයු අපේක්ෂාව ගැන, මෙයාලගේ සමාජ ආරක්ෂණය, සහයෝගීතාවය, ත්‍යාගශීලීභාවය, මේ වගේවත් ගොනු වෙච්ච කරුණු කීපයක්, අමතර කරුණු කීපයකුත් එක්ක මෙයාලා ලෝකේ සතුටින්ම ඉන්න දර්ශකයේ 8 වෙනි වරටත් ඉන්නවා. ෆින්ලන්තයට විදේශිකයෝ විදියට එන අපිට මේ කියන සතුට හම් වෙනවද? මේ කියන සතුට හම් වෙනවද කියන එක ඇත්තටම එකිනෙකා මත ඩිපෙන්ඩ් වෙනවා. ගොඩක් වෙලාවට අපි බලාපොරොත්තු වෙන සතුට වෙහි නැහැ. ඇත්ත කතාව ඒක. මිනිස්සු සතුටින් ඉන්න රටට ආවට සතුට හම් වෙන්නේ නැහැ. සතුටින් ඉන්න රටේ මිනිස්සු සතුට ළඟා කරගෙන තියෙන්නේ ඔය කියපු කරුණුත් ඇතුළත්ව ඊට අමතරව තමන්ගේ තියෙන සරලකමත් එක්ක. ඉතින් අපි මේ රටට ආපුවාම අපිත් සරල වුණේ නැත්නම් අපිට ඔය කියන සතුට හම් වෙන්නේ නැහැ. තව දෙයක් තියෙනවා. දැන් මුල් කාලේ මෙහෙට ආපුහම, මුල්ම කාලේ මෙහෙ රටට ආපුහම අපි හිතමු අපි එන්නේ ඉගෙන ගන්න කියලා. එතකොට ඉගෙන ගන්න ඕනේ, part time job එකක් කරලා course fee හොයන්න ඕනේ. එතකොට family එකක් එක්ක නම් එන්නේ, දරුවන්ගේ වගකීම් තියෙනවා. එතකොට වියදමට සල්ලි හොයා ගන්න ඕන. ඔය වගේ දේවල් ගොඩාක් එක්ක මිනිස්සු හැලහැප්පීම් එක්ක අවුරුද්දක් දෙකක් ගත වෙනවා. ඉතින් ඔය පළවෙනි අවුරුදු දෙකේ නම් කොහොමටත් අපි බලාපොරොත්තු වෙන සතුට නම් හම්බෙන්නේ නැහැ. නමුත් ළමයි වෙනුවෙන් සැලකිය යුතු අධ්‍යාපන මට්ටමක් පටන් ගන්න අවකාශ අවස්ථාව ඔය හැමෝටම තියෙනවා. ලෝකෙ කොයි රටකට ගියත් තමන්ට හම්බෙන මුදලින් සෑහීමකට පත් වෙන්න බැයි නම් එතෙන්දී අපිට සතුට හම්බෙන්නේ නැහැ. මේ රටේ ආරක්ෂාව තිබුණත්, ත්‍යාගශීලී බව තිබුණත්, ත්‍යාගශීලී බවින් අපිට හම්බෙන දේවල් නැවත විකුණගෙන ගන්න හදනවා නම්, තමන්ගේ හිතේ සහනය නැත්තම්, අනේකා දියුණු වීම බලාගෙන ඉන්න බැයි නම්, ඉවසීම නැත්තම් තමන්ට සතුට හම්බෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ කරුණුත් එක්ක අපිට සතුට සාපේක්ෂයි කියලා තමයි කියන්න තියෙන්නේ. සතුට ළඟා කරගන්න පුළුවන් විදිය තමන් ඇතුළෙම තමයි තියෙන්නේ. තමන් ලංකාවේ හිටියත්, තමන් පිටරටක හිටියත්, තමන් සතුට වෙන විදිය එකිනෙකාට ඩිපෙන්ඩ්. ඒක ලෝකේ සතුටින් ඉන්න රටාවත් සතුටින් ඉන්න කෙනා සතුටින් ඉන්නවා, අසතුටින් ඉන්න කෙනා අසතුටින්ම තමයි ඉන්නේ. ඉතින් ඒක වෙනස් වෙනවා. ඒක සාපේක්ෂක කරුණක්. රටක් විදිහට මම පෙර කිය කරුණුත් එක්ක මේ රට සතුටින්ම හිටියට පුද්ගලයෙක් විදිහට, පිට රටක මිනිස්සෙක් විදිහට, ඉමිග්‍රන්ට් කෙනෙක් විදිහට, ලාංකිකෙක් මෙහා ආපුවම ඒ සතුට ඒ විදිහටම අත් වෙනවද කියන එකේ ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවා. ඉතින් ඔයාලා මේ රටට එන්න තීරණය ගන්නකොට ඔය සියලුම කරුණු සැලකිල්ලට ගන්න. ඔයාලට මුල් කාලේ මෙහි දැන් මේ වෙනකොට ජොබ් ඇත්තටම හොයාගන්න අමාරුයි. ඉතින් බොරු කියන්න ඕනේ නැහැ. මොකද මම බොරු කියලා. ඔයාලට මේ ජොබ් හොයාගන්න ටිකක් අමාරුයි. මෙහි ඉන්න මිනිස්සුන්ට ජොබ් නැතුව ඉන්නේ. අවුරුදු ගණන් ජොබ් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. මෙහි ඉන්න මිනිස්සුන් ගොඩක් වෙලාවට පිටරට මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න හදන අවස්ථාව හරි අඩුයි. මොකද එයාලා ටිකක් අයිසොලේට් නිසා. ඒකට එයාලා පිට කෙනෙකුට අවස්ථාව දෙනවා අඩුයි. එතකොට තමන්ගේ ස්කිල් එකත් හොඳම මට්ටමින් තියෙනවා තමයි ස්කිල් වර්ක් කෙනෙක් විදියට ඒ යම්කිසි ආයතනයක් ඇතුළට ගන්න. සහ ඉතින් මේ වෙනකොට ඇවිල්ලා තියෙන පිරිසත් එක්ක වේකන්සිස් ප්‍රමාණය අඩු නම් ඒකට මැච් වෙන්නේ නැත්නම් එතකොට තමන්ට අවස්ථාවක් හම්බ වෙනවා හරි අඩුයි. ඉතින් එක ජොබ් එකකට මිනිස්සු 1000ක් 2000ක් ඇප්ලිකේෂන් දානකොට ඒකෙන් කෙනෙක් හෝ දෙන්නෙක් තේරෙන්න තියෙන අවකාශයත් ඉතින් ලක් එකටම තමයි තීරණය වෙන්නේ. ඉතින් ඔය වගේ ගොඩාක් කරුණු නිසා සහ මේ වන විට තියෙන තරංගයේ වැඩිකම නිසා ඒත් එක්කම අපි තියෙන භාෂාමය හැකියාව අඩුකම නිසා ෆින්ලන්ඩ් වල ජොබ්ස් හොයා ගැනීමේ ප්‍රශ්නයක් මේ වෙනකොට තියෙනවා. ඉතින් ඒක රහසක් නෙමේ. කෙනෙක් කියනවා නම් ඕන තරම් ජොබ් තියෙනවා මේ රටේ හොයාගන්න කියලා. මගේ පුද්ගලික මතය නම් මේ රටේ ඕන තරම් ජොබ් හොයාගන්න නම් නැහැ. එතකොට Tamanට හැකියාවක්, දක්ෂතාවයක්, උවමනාවක්, ධෛර්යයක් තියෙන්න ඕනේ මේ රටකට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න. ඒක ඉතින් තමන්ගේ හැකියාව උනන්දුව මතම තමා තීරණය වෙන්නේ. තව කෙනෙකුට කියන්න බෑ. අඩුම තරම යාළුවෙකුටවත් කියන්න බෑ මචං එන්න මම උඹට ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා. මොකද තමන්ගේ රස්සාවත් පරිස්සම් කරගන්න අමාරු තත්ත්වයක ඉන්නේ. ගොඩක් වෙලාවට ඔය IT සෙක්ටර් උනත් ඊටම ගමන් ලේ ඔෆ් වෙනවා. එතකොට තමන්ගේ රැකියාවට තියෙන සුරක්ෂිතභාවය පිළිබඳ ප්‍රශ්නකුත් ඉතින් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම සලකලා බලලා සතුටින් ඉන්න ෆින්ලන්තයට එන්න කියලා තමයි කියන්න තියෙන්නේ. මේ සතුටින් ඉන්න රටේ මේ මිනිස්සු සතුටින් හිටියට අපිට ඒ සතුට සාපේක්ෂකයි සහ අපි ඒක උරුම කරගන්න ඕනේ කොහොමද කියලා
දලා අවබෝධය දෙන්නයි වුණා වුණේ. ඉතින් ඒකයි මේ වීඩියෝ එක කරේ. ආයෙත් දවසක හැම දැනන දේවල් හැඟෙන දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න. channel එක තාමත් subscribe කරලා නැතුව බලනවා නම් subscribe කරලා channel එක බලාගෙන යමු. සුබ දවසක් ගිහිල්ලා එන්න.